හායි යාළුවනේ සුබ දවසක්. අද අපි හදමු ලැහැම් මචු බුස් එකක්. ලැහැම් මචු බුස් එක හදන්නේ අලුතෙන් එන අයට, නොදන්න අයට, දන්න කට්ටියට නෙමෙයි. ඉතින් ඔයාලා හදන විවිධ ක්‍රම ඇති. නමුත් මේක මම හදන විදිය මම ඉගෙන ගත්ත විදිය. මම කුවේට් සිටි එකේ දහියවල කලින් වැඩ කරනකොට මම චෙෆ් කෙනෙක්ගෙන් තමයි මම මේ ක්‍රමය ඉගෙන ගත්තේ. මේක හදනවත් ඇති ඔයාලත්. ඉතින් අපි අලුත් අය වෙනුවෙන් මේ වීඩියෝ එක කරමු. එහෙනම් අපි හදන්න පටන් ගමු. අපි අද හදන්නේ ලැහැම් මචු බුස්. එහෙනම් අපි පටන් ගමු. මම මුලින්ම මේ ගී බටර් ටිකක් දානවා. මැචු බුස් හදනකොට වතුරෙන් හදන විදියකුත් තියෙනවා. තනිකර වතුර දාලා හදගෙන මුකුත් ෆ්‍රයි කරන්නේ නැතුව වතුරෙන්ම තම්බලා ගන්න විදිහ. මම ඒක චිකන් මැචු බුස් එක හදනකොට මම එහෙම හදන්නේ. නමුත් මම පොඩ්ඩක් මේ ලැහැම් මැචු බුස් එක හදනකොට මට ටිකක් මස් එක ටිකක් බ්‍රවුන් කරගන්න ඕනේ. ඒක හින්දා මම මේ ගී බටරුයි මේ තෙලුයි ටිකක් යූස් කරනවා. දැන් මොකද ගොඩ දාන්නත් එපා මස් වල තෙල් තියෙන හින්දා. නමුත් අර මට දෙපැත්ත ටිකක් පුච්ච ගන්න ඕනේ. බ්‍රවුන් කරගන්න ඕනේ. ඒක නිසා තමයි මම මේක මේ තෙලෙන් අර චුට්ටක් පුච්චලා ගන්න. හරිද? හරි. ඉතින් මම නැවතත් කියනවා හදන විදි වෙනස්. කමෙන්ට්ස් වල ඇවිල්ලා කියන්න එපා මම ඔහොම නෙමෙයි හදන්නේ මම මෙහෙම නෙමෙයි හදන්නේ කියලා. මේ මම හදන විදිය මමත් තව කෙනෙක්ගෙන් ඉගෙනගත්ත විදියක් තමයි ඔයාලට පෙන්නන්නේ. අද සිකුරාදා ගොඩාක් වැඩි දවසක්. වෙලාව බල මම මේ දැන් මේ ඔයාලා එක මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ ක්‍රමය ඔයාලා බලන්න. හරි. දැන් මේක රත් වුණාට පස්සේ මම මේ ලැහැම් ටික දා ගන්නවා. මොකද මට දෙපැත්ත ටිකක් ෆ්‍රයි කරගන්න ඕන. දෙපැත්ත ෆ්‍රයි කරගන්න ඕන නිසා මම මේක දාගන්නවා. හරිද? මේක ඔයගොල්ලෝ දැන් මේක ෆ්‍රයි වෙන අතරතුර ඉතුරු කලමනා ටික මේකටම දාගන්න. හරිද? මම ගන්න ලුණු ගෙඩි දෙකක්. ඔයාලා ගන්න ප්‍රමාණයන් අනුව ඔයාලා අඩු වැඩි දාගන්න. ලුණු ගෙඩි අරන් 4ට පළල දාගන්න. මේ විදිහට 4ට පළල දාගන්න. ඊළඟට මම දානවා සුදු ලුණු ගෙඩි. මේ විදිහට සුදු ලුණු ගෙඩි දානවා. ඊළඟට මික්සි දෙක මේ කලවන්නේ තියෙන්නේ මික්සි දෙක කොයිනාන මේකේ කුරුළු පොඩු අරිස්ටායනස් ගම්බිරි ඇට ඔක්කොම තියෙනවා. කුරුළු ඇට මේ හැමදේම තියෙනවා. ඔයගොල්ලෝ මේක මික්සි දෙක දාගන්න කලවම් කරලා. දැන් මේවා මේ අපි දාන ඒවා පෙරනවනේ. පෙරනකොට අපි මේ දාන කලමනා ටික පෙරිලා එන්නේ. ඒකෙන්ද ඔයගොල්ලෝ ඒක මේ සමහර මේ කුයිට් කට්ටිය කන්න මේ අරබි කට්ටිය කන්න කැමති නෑ. බය වෙන්න දෙයක් නෑ. අපි මේක පෙරලා ගන්න හින්දා අපිට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ යට જાති යටෙන්නේ නැහැ. බෙලිස් දාගන්නවා. බෙලිස් දාලා මේ මස් එක දැන් ටිකක් අනිත් පැත්ත කරලා දාමු. හරි. මම දැන් මේකට දෙහි දානවා. දෙහි ගෙඩියක් අපල අරගෙන දානවා. මේ විදිහට දෙහි ගෙඩියක් අපල අරගෙන මම මේකට දානවා. මම මේ මට හෙල් ටිකක් වැඩිපුර දාගන්න ඕනේ. මොකද මස් එක තැම්බෙනකොට සුවඳයි වගේම රසයි. මම ඒකින්ද වැඩිපුර හෙල් ටිකක් දාගන්නවා. කර්මි මිරිඟු
දැන් ටිකක් දැන් අපි දාගෙන ඉවරයි මේ දැන් දාගන්න කුල්බඩු ටික. හරිද? මම දාගත්තම නැවතත් කියනවා ලොකු දීරුණු හතරකට පල්ලා දාගත්තා. දෙහිලියක් දාගත්ත දෙකට පල්ලා. එතකොට අර මික්සි එක දාගත්තා. ඒකේ තියෙනවනේ එක්ස්ට්‍රා මොනවාද මේ ස්ටයිනස් තියෙනවා සුදුරු කොම ටික. අලවමින් තියෙන ඇට ජල ටික. එකෙන් ටිකක් දාගත්තා සුදු දුණු දාගත්තා දෙලියක්. ඒත් එක්කම කුරුළු පොතු බේරියුස් ඒ ටික දාගත්තා. මේ දැන් මම දාගත්ත තෙලුයි මේ ගී බටර් එකටයි. දැන් ඔයාලා පොඩ්ඩක් මස් එක දෙකක් පෙරලා ගන්න ටිකක් බ්‍රවුන් කලර් එක වෙනකන්. මස් එක මේ වුණාට පස්සේ මම මේකට දානවා උණු වතුර. ඔන්න මේකට දාගන්නවා උණු වතුර ටික. දැන් මම මේකට උණු වතුර ටික දානවා. වතුර එකතු කරාට පස්සේ මේකට සාමාන්‍යයෙන් මම ඉස්සර කියන්නේ මම කලින් දහියවල වැඩ කරනකොට මම මේකට පහේ කුඩු කහ කුඩු මුකුත් එකතු කරේ නැහැ. නමුත් මේ කට්ටියට මැචිබුස් එක ගොඩක් කහ පාටට ඕනේ. සාමාන්‍ය මැචිබුස් එක ලොකුවට කහ පාටට හදන්නේ නැහැ. නමුත් මේ කට්ටියට කහ පාටට ඕනේ. ඒක හින්දා මම මේකට දැන් කහ ටිකක් එකතු කරනවා. කහ ටිකක් එකතු කරලා කොහොමද අපි මැචිබුස් එක හදනකොට සැෆරන් ටිකක් දානවනේ. සැෆරන් දානවා ඒක හරි. නමුත් මේ කට්ටියට ගොඩක් කහ පාටට ඕන නිසා මම කහ කුඩු එකක් එකතු කරනවා. ඔයාලා අවශ්‍ය නම් කහ කුඩු එකතු කරන්න නැත්නම් ඒත් අවශ්‍ය නැහැ. ඒක හැම අවශ්‍ය නැහැ. ඔරිජිනල් මැචිබුස් එක හදනකොට මොකද මම මේක මගේ චෙෆ් කෙන් ඉගෙන ගත්තේ කලින් ගෙදර වැඩ කරද්දී. ඔරිජිනල් මැචිබුස් එක හදනකොට ගොඩක් කහ පාට වෙන්නේ නැහැ මේ මැචිබුස් එක. මේක මම ඉගෙන ගත්ත දෙයක්. ඉතින් ඔයාලගේ අදහස් වෙනස් ඇති. ඒවා කම්ප්ලීට් කරගෙන යන්න ඔයාලත් හදන විදි වෙනස් ඇති. නමුත් මේක මම ඉගෙන ගත්ත විදි. මම නැවතත් කියන්නේ ගොඩක් කමෙන්ට්ස් වලින් ඇවිල්ලා බොහෝ දුරට කියවන්න ගන්නවා. ඉතින් ඒක හරි කරදරයක් නේ. එතකොට බලන අනිත් අය හිතන්නේ මම වැරදි දෙයක් කියලා දෙනවා කියලා. ඉතින් එක්කෙනාගෙන් එක්කෙනාට අපි දරන මත වෙනස්. මම නිතරම කියන්නේ කෑම කියන්නේ එක්ස්පෙරිමන්ට් එකක්. කෑම කියන්නේ තනිකරම එක්ස්පෙරිමන්ට් එකක්. තමුන්ට ඕන විදිහට හදලා අත්හදා බලලා හදන්න පුළුවන්. හරි දැන් මම මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. යාන්තම් දාන්නේ ඒගොල්ලන්ට කහ පාටට මැචිබුස් එක ඕන හින්දා. මම නම් කියන්නේ ඔයාලා නොදා හැදුවත් කමක් නැහැ කියලා. ඒ කියන්නේ හරි රසයි මේක. නොදා හැදුවත් හරි රසයි. හරි දැන් මම කහ කුඩු දැම්මා මේකට. හරි දැන් ඉතින් එච්චරයි. දැන් මම මේකට ලුණු කුඩු ටිකක් දානවා. මම මේකට මාජි දානවා. සුප් කැටයක් දෙකක් දානවා. ඒ කරලා බලලා ලුණු කුඩු දානවා. එච්චරයි. දැන් මේක මම බොයිල් වෙන්න දෙනවා. මහ ලොකු කලමනා ගොඩක් අපි දැන් මේකට දැම්මේ නැහැ. හරි. මාජි ටික දානවා. මේ දැන් කට්ටිය කියන් එන්න එපා සුප් කැට දාන්න හොඳ නෑ. සෝකෙට හිත කරන්නේ අරකයි මේක ගිහලා මේ මිනිස්සු කන්නේම තනිකර මේවා තමයි. මේවා කයි මෙන්න මේ මැජුන් එකකින් තමයි මේ කට්ටිය කැම ගෝපු හොදලට යන්නේ. හරි දැන් මම මේකෙන් දෙකක් දානවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ ක්‍රමෙත් හදලා බලන්න. සමහරක් අය හදන විවිධ ක්‍රමත් ඇති. මේකවත් හදලා බලන්න. හරි දැන් මේකට ඉවරයි මෙච්චරයි. වතුර දැම්ම දැන් ඉතින් මේක සොෆ්ට් වෙනකන් දැන් 9:10 වෙලාව. දැන් මම මේක ආයේ පැය 3කින් විතර තමයි මම චෙක් කරලා බලන්නේ. එතකම් මේක සොෆ්ට් වෙන්න උතුරන්න බොයිල් වෙන්න තියන්න ඕනේ. මස් එක හොඳටම සොෆ්ට් වෙනකම්ම මේ මස් එක හොඳට ගැලවිලා එනකම් තැම්බෙනකම් මේක මේව කරන්නේ. දැනටම දිදෙනකොට හරි සුවඳයි. එනවා ඔයාලා හදලා බලන්න. ඊළඟ ස්ටෙප් එකෙන් ඉතුරු ටික බලමු.